රජගහ නුවර හිටපු මහා සිටු පවුලක එකම දියණිය තමයි බද්දා. දවසක් ඇය තමන්ගේ මාලිගාවේ ඉන්නකොට රාජපුරුෂයෝ මරා දමන්න අරන් යන හරිම රූමත් තරුණයෙක්ව දැක්කා. ඔහු සත්තුක නම් වූ භයානක සොරෙක්. ඒත් බද්දාට ඔහු ගැන දැඩි ආදරයක් ඇති වුණා. ඔහුව මට ලැබුණේ නැත්නම් මම මැරෙනවා කියලා ඇය අඬන්න වුණා. අන්තිමේදී දුවට තියෙන ආදරය නිසාම සිටුවරයා රජයට අල්ලස් දීලා සොරාව නිදහස් කරගෙන ඇයට විවාහ කරලා දුන්නා. සත්තුක නිදහස් වුණත් ඔහුගේ කපටි ගතිගුණ වෙනස් වුණේ නැහැ. ඔහුගේ හිතේ තිබුණේ බද්දාගේ රන් ආභරණ ටික අරන් පැනලා යන්නයි. දවසක් ඔහු අපිව බේරගත්ත දෙවියන්ට පූජාවක් තියන්න යමු කියලා බද්දාව කන්දක් මුදුනට එක්කගෙන ගියා. එතනදී ඔහු තමන්ගේම නියම ස්වරූපය පෙන්නුවා. මම ආවේ ඔයාව මරලා මේ ආභරණ ගන්න කියලා ඔහු කිව්වා. තමන් පණ වගේ ආදරය කරපු කෙනා තමන්ව මරන්න හදනවා කියලා දැනගත්තම බද්ද මොහොතකට තැතිගත්තා. ඒත් ඇය බය වෙලා අඬ හිටියේ නැහැ. ඇය හරිම බුද්ධිමත් විදියට මෙහෙම කිව්වා. ස්වාමීනි, මාව මරන්න කලින් මට ඔබව වැළඳගෙන ඔබ වහන්සේව පැදකුණු කිරීමට අවසර දෙන්න. සත්තුක ඊට ඉඩ දුන්නා. ඔහු වටා යනවා වගේ රඟපෑ බද්දා එකපාරටම තමන්ගේම මුළු ශක්තියම යොදලා තත්තුකව පර්වතයෙන් පහළට තල්ලු කළා. සත්තුක මිය ගියා. මේ සිද්ධියෙන් පස්සේ බද්දාට ලෝකය ගැන ලොකු කලකිරීමක් ඇති වුණා. ආදරය කියන්නේ මේ වගේ බොරුවක්ද කියලා හිතපු ඇය ගෙදර යන්නේ නැතුව මහාන වෙන්න තීරණය කළා. මුලින්ම ඇය නිගණ්ඨ ආරාමයකට ගියා. එතනදී කෙස් උගුල්ලා මහාන කරද්දී ඇගේ කෙස් වැටිය අමුතු විදිහට බොකුටු වෙලා වැවුණා. ඒ නිසා ඇයට කුණ්ඩලකේසී කියන නම ලැබුණා. නිගණ්ඨ ධර්මයේ මැනවින් ප්‍රගුණ කළ ඇය වාද විවාද කරන්නියක ලෙස මුළු දඹදිව පුරාම ප්‍රසිද්ධියට පත් වුණා. දවසක් සැරියුත් මහරහතන් වහන්සේ සමග වාද කරලා ඇය පරාජය වුණා. සැරියුත් හිමියන් ඇගෙන් ඇසූ ප්‍රශ්නයකට ඇයට උත්තර ලැබුණේ නැහැ. පසුව උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඇය බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගියා. බුදු හිමියන් ඇයට දේශනා කළේ අර්ථයක් නැති වචන දහසකට වඩා හිත නිවන එකම එක දහම් පදයක් වටිනවා කියලයි. ඒ දහම අහපු සැනින් මහා ප්‍රඥාවන්ත බද්දා කුණ්ඩලකේසී මිහිණින් වහන්සේ රහත් භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ඇයව වහා ධර්මය අවබෝධ වන භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත් කළා. පසුව ඇය තම උදානය මෙසේ පළ කළා. සැබෑ ධර්මය කුමක්දයි නොදැන වැරදි දේ හඹා යමින් මම මුළු දඹදිවම ඇවිද ගියමි. අවසානයේ ගිජුකුළු පර්වතයෙන් පහළට වඩිනා බුදු හිමියන් දැක සැබෑ සරණ සොයා ගත්තෙමි. පින්වතිය, මෙහි එව යන බුදු වදනින් මම නිවි සැනසුනෙමි. දැන් මම ලෝකයටම ණය නැති කෙලෙස් සිඳුණු රහත් තෙරණියක් වෙමි. 80 මහා ශ්‍රාවකයන් අතර වහා අවබෝධ වන භික්ෂුණීන් අතර අග්‍ර බද්දා කුණ්ඩලකේසී මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියල්ලන්ටම ඉක්මනින්ම ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.